සුබ දවසක් වේවා. දොළොස් මස්ථාන පූජා භූමියේ දෙවන දිගහැරුම ගල් පඩි පෙළක් මෙතනින් උඩ නගින්න තියෙනවා. ලංකාවට තිලකයක් බඳු හේයින් ලංකා තිලක යනුවෙන් හඳු මෙම ස්ථානයේ යටම කොටස තමයි මම ඇවිල්ලා ඉන්නේ. සංචාරකයන් නොයනම තැනකට තමයි මේ ඔයාලට දකින්න තියෙන්නේ පුංචි ගල් විහාරය. වැඳුම් පිදුම් ලබන කිරිවෙහෙර චෛත්‍ය රාජයාන. මම දැන් ඔයාලා එක්ක යන්න පොළොන්නරුවේ ගල් විහාරය. මම ඔයාලට පෙන්වන්න ඉන්න සලකුණක්. ඒ සලකුණ තමයි මේ තියෙන්නේ. මෙම දෙමළ මහා සෑය සාදා නිම කළා නම් දකුණු ආසියාවෙම කොහොමද මේ පේන සුන්දරත්වය? නිලුම් පොකුණ යනුවෙන් මෙම තිවංක පිළිමගේ විස්තරය මම ඔයාලට මේ විදිහට අරගෙන එන්නම්. සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් මගේ කලින් වීඩියෝ එක බලපු කෙනෙක් නම් දන්නවා ඇති අමුතුවෙන් කියන්න ඕනේ අද මම ඉන්නේ කොහෙද කියලා. ඔයාලට පොරොන්දු වුණු විදිහටම පොළොන්නරුවේ ආවොත් සංචාරය කරන්නම ඕනෙම තැනක් වෙන සොළොස් මස්ථාන පූජා භූමියේ මගේ පළමු වීඩියෝ කොටසේ සම්පූර්ණ වීඩියෝ එක ඔයාලා බලන්නද කියලා මම හිතනවා. ඉතින් ඔයාලා වෙනුවෙන්ම අරගෙන මෙම වීඩියෝ එකේ මම ඔයාලට පොරොන්දු වුණා මේක කොටස් දෙකකට අරන් ඉන්න කියලා. අන්න ඒ දෙවෙනි කොටසේ ආරම්භය තමයි දැන් ඔයාලට අරගෙන ඉන්න හදන්නේ. මම එදා නැවතුව වීඩියෝ එක ඔයාලට පේනවා ඇති. රංකොත් වෙහෙර මැණික් වෙහෙරට යන්න තියෙන එහා පැත්තෙන් මම නැවතුවේ මෙම වීඩියෝ එක කිරිවෙහෙර ලංකා තිලකයේ ළඟින් තමයි වීඩියෝ එක නැවතුවේ. මම ඔයාලට පොරොන්දු උනේ මෙන්න මෙතනින් වීඩියෝ පටන් ගන්න කියලා. ඉතින් ඒ කිව්ව විදිහටම අද දවසේ මේ විදිහට මගේ පොළොන්නරුවේ සොළොස් මස්ථාන පූජා භූමියේ දෙවන දිගහැරුම ඔයාලට මම අරගෙන එන්නම්. කිරිවෙහෙර හා ලංකා තිලකේ බලන්න යන ගමන් මෙන්න මේ විදිහට. ඔයාලට මතක ඇති මම කිව්ව විදිහට ගල් විහාර පූජා භූමියට තව බොහොම කෙටි දුරයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති විදේශීය සංචාරකින් පවා මෙම ස්ථානයේ සංචාරය නිරත වෙන්න ඇවිත් තියෙනවා. ඒත් මෙම වීඩියෝ එක මේ විදිහට මම ඔයාලට අරන් එනවා කිව්වේ පොළොන්නරුවේ මේ පූජා භූමියේ සංචාරය කරන්න ආවට සංචාරකින් බොහෝ පිරිසක් සංචාරයේ නොයදෙන ඉසව්වන් සොයා තමයි මම ඔයාලව මේ විදිහට එක්ක යන්නේ. අපි ගිහිල්ලා බලමු මෙම නිර්මාණ මොන වගේද කියලා. ඔයාලට මගේ පළමු වීඩියෝ එක මතක නම් ඔයාලට මම පෙන්නුවා කුමාර පොකුණ කියන ස්ථානේ. ඒ වගේම මෙම නටබුන් අතරේ තිබෙන තවත් එක් සුවිශේෂී නිර්මාණයක් තමයි මේ ඔයාලට දකින්න තියෙන්නේ. ගල් පඩි පෙළක් මෙතනින් උඩ නගින්න තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා බලමු මොනවද දැක ගන්න තියෙන්නේ කියලා. ඔයාලට පේනවද? අපේ එළ සංස්කෘතිය බුදුදහමත් එක්ක මොනතරම් ළඹදියාවක් තිබ්බද කියනවා නම් හොඳම සාක්ෂියක් තමයි මේ අපිට දැක ගන්න තියෙන්නේ. පොළොන්නරුවේ වන්දනාවේ එන කෙනෙක් නම් අනිවාර්යෙන් ආයුතු ස්ථානයක් ලෙස මෙම ලංකා තිලක විහාරය මට හඳුන්වා දෙන්න පුළුවන්. ලංකාවට තිලකයක් බඳු හේයින් මෙම විහාරය ලංකා තිලක යනුවෙන් හඳුන්වා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මෙම විහාරයේ ඔබට බලා ගන්න පුළුවන් විශාලත්වය කොතරම්ද කියලා. මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකරන ලද ලංකා තිලක පිළිමය ගෙඩිගේ වර්ගයට අයත් පිළිමයක් ලෙස මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ තුල පිහිටි දෙවන්ත පිළිමයත් දොරටුව දෙපස ඇති උස්සූ කුළුණු යුගලයත් මෙහි විශාලත්වය මනා විදහාපාන බව ඔයාලට සාක්ෂි සාධක ඇතුව හොඳටම බලා ගන්න පුළුවන්. ඒ වගේම ඇතුළත හා පිටත බිත්ති සිතුවම් වලින් අලංකාරව තිබූ බවට
සාධක සුළු වශයෙන් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මෙවැනි නිර්මාණ හෙළ රජදරුවන් විසින් නිර්මාණය කරපු නිසාමයි අපට මේ විදියට අදටත් මෙම නිර්මාණ දැක ගැනීමට හැකියාව තිබෙන්නේ. මම ඔයාලගෙන් එක දෙයක් ඉල්ලනවා. මොකද මේ තැන්වලට ආවට කමක් නැහැ. ඒ කාලේ පැවති ආක්‍රමණත් එක්ක විනාශ මුඛයට ලක් වී තිබෙන මෙම පිළිම ගෙවල් මේ ආකාරයෙන් හෝ ඉතිරි වී ඇත්තේ පුරා විද්‍යාත්මක වටිනාකමක් තිබෙන නිසා මෙන්ම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් මෙම දේවල් සංරක්ෂණය කරන නිසා මෙම ස්ථාන වලට ආවට කමක් නැහැ. මෙම ස්ථාන රැක ගැනීම අපේ යුතුකමක්. ඔයාලට පේනවා ඇති මොනතරම් දැවැන්ත නිර්මාණයක්ද. මගේ කලින් වීඩියෝ එක වලට පෙන්නුවා පරාක්‍රම බාහු රජතුමාගේ රාජමාලිගය. ඊට නොදැවෙනි විශාලත්වයෙන් යුතු දැවැන්ත නිර්මාණයක් කිව්වොත් මම නිවැරදි. මොකද හෙළ එම රජ දරුවන්ගේ නැත්තම් හෙළ අපේ මුතුන් මිත්තන්ගේ තාක්ෂණය තමයි මේ මනාව විදහා පාන්නේ. ඔයාලට පේනවා ඇති මෙම නිර්මාණ වී ඇති ආකාරයත් එක්ක එන්න ඔයාලට මම පෙන්වන්න අවශ්‍යම දෙයක් තිබෙනවා මෙම ස්ථානයේ. අපි සාමාන්‍යයෙන් ගෙදරක දොර උළුවස්සකට පාවිච්චි කරන්නේ ලීයෙන් තනපු දොර උළුවව. ඔයාලට පේනවද මේ දකින්න තියෙන්නේ තනි කළු ගලෙන් නිර්මාණය කරන ලද දොර උළුවස්සක්. ඒ විතරක් නෙවෙයි ඔයාලට මේ පේන්න තියෙන්නේ මෙම ස්ථානයේ පඩිපෙළක්. මෙම ස්ථානයේ මේ ඉහළට ගමන් කරන්න පුළුවන් ආකාරයෙන් තමයි පඩිපෙළ සකසා තිබෙන. මට හිතෙන විදිහට මෙම ස්ථානයෙන් උඩහට ගොස් එම ස්ථානයේ ඉඳන් බුදු පිළිමය දෙස සක්මන් කරන්න පුළුවන් ආකාරයෙන් හෝ වන්දනා කරන්න පුළුවන් ආකාරයෙන් තමයි මේ නිර්මාණය කර තිබෙන්නේ. බලන්න ඔයාලට මොනවද මේ පේන්න තියෙන්නේ කියලා, දකින්න තියෙන්නේ කියලා. ඒ කාලේ ගල්වඩුවන් අතින් නිර්මාණය වූ හෙළ කැටයන් තමයි තාමත් ඒ ආකාරයෙන් අපිට දැක ගන්න තියෙන්නේ. පොළොන්නරුවේ ආවොත් මෙම ලංකාතිලක පිළිමය වන්දනාමාන කරගන්න අමතක කරන්න එපා කියලා මම ඔයාලගෙන් ඉල්ලා ඉන්නවා. මොනතරම් විශිෂ්ට නිර්මාණයක්ද මේ දකින්න තියෙන්නේ. තව එක දෙයක් කියන්න ඕනේ. මෙම ස්ථානයට ආවොත් ඔයාලට දැක ගන්න පුළුවන් මේ වටපිටාවෙම ඔයාලට පේනවා ඇති එහා පැත්තෙත් මේ අද සෙනසුරාදා දවසක් තමන්ගේ හිතේ තියෙන දේවල් නැත්තම් හිතේ තියෙන ප්‍රශ්න මොහොතට අමතක කරන්න බෞද්ධයන් වන අප විවිධ වත්පිළිවෙත්වල නිරත වෙනවා. ඔයාලට මේ දකින්න තියෙන්නේත් ඒ වගේ සක්මන් භාවනාවල භාවනා යෝගීව ඉන්න පැමිණි පිරිසක් තමයි මෙම ස්ථානයේ මේ දකින්න ඉන්නේ. ඔවුන්ටත් බාධාවක් නොවි මම මේ වීඩියෝ අරන් ඉන්න. මම මේක අරන් ඉන්න හිතුවේ ඔයාලට පේනවා ඇති මෙම නිර්මාණය කොහොමද කියලා. මෙම නිර්මාණයේ නම මම ඔයාලට කාගෙන් හෝ අසා හරිය ආකාරයෙන්ම ඔයාලට ගෙනෙන්නම්. මොකද මෙම ස්ථානයේ කිසිම පුවරුවක් සඳහන් කරලා නැහැ. මොකද මේ නිර්මාණය කියලා ඒත් මට දැනගන්න ලැබුණු ආකාරයට මේ නිර්මාණය කරලා තියෙනවා කියන්නේ ජලය පානය සඳහා ලබා ගන්න තට්ටු 7කින් යුතුව නිර්මාණය කරලා තියෙන මෙම නිර්මාණය ඔයාලට පේනවා ඇති. කේතරම් තාක්ෂණයක් භාවිතා කරලා තියෙනවද මෙම නිර්මාණයට. පොළොව මට්ටමේ සිට ගත්තාම සෑහෙන යටකින් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. අධික පෑවිල්ල තමයි පොළොන්නරුවට මේ දවස්වල වැටෙන්නේ. අවුවත් ආය කියන්න දැන් ඔයාලට පේනවා ඇති දැන්ට මොනවද තියෙන අවුව කොහොමද කියලා. මෙම ස්ථානයේ මෙම යටම කොටස තමයි මම ඇවිල්ලා ඉන්නේ. තාම තෙත ගතිය තියෙන. ඒ කියන්නේ වර්ෂාව ලැබෙන කාලෙට මේ ජලයෙන් පිරි ඉතිරි යන තැනක් විදිහට මට කියන්න පුළුවන්. හෙළ තාක්ෂණය ගැන තව මොනවට නිදර්ශනද මෙවැනි නිර්මාණ කරන්න අද කාලේ ඉංජිනේරුවන්ට හිතන්නවත් පුළුවන් වෙයිද කියලා හිතනවා. මොකද ඒ කාලේ තාක්ෂණය අඩුවෙන් තිබිලා මෙවැනි නිර්මාණ කළා නම් අද වගේ යන්ත්‍රෝපකරණ සියලු දේවල් ඒ කාලේ තිබුණා නම් අපිට මීට වඩා නොදෙවෙනි
නිර්මාණ දැක ගන්න පුළුවන්කම ලැබෙන්න තිබ්බා. අද තිබෙන යන්ත්‍ර සූත්‍ර ඒ කාලේ තිබුණා. පොළොන්නරුව මෙම සොළොස් මස්ථාන පූජා භූමියේ සංචාරකයින් නොයනම තැනකට තමයි අද මම ඔයාලව එක්කයි යන්නේ. පොළොන්නරුව කිව්වහම ගල් විහාරය කිව්වහම ඒ දෙක කියන්නේ පුදුමාකාර සම්බන්ධයක්. නිකන් අර ලුණු දෙහි වගේ. පොළොන්නරුව නම් ගල් විහාරය. අන්න ඒ වගේ. පොළොන්නරුවේ ගල් විහාරයේ වන්දනාවට ආවට ඔයාලා මෙම ස්ථානෙට ඇවිල්ලා තියෙනවද? මේ ඔයාලට දකින්න තියෙන්නේ පුංචි ගල් විහාරය. ඔයාලට අතන දකින්න පුළුවන් අපේ වන්දනාමාන පුද පූජාවට ප්‍රාප්ත වන එම ගල් විහාරය. එම ස්ථානයේම කොටසක් නැත්තම් අනුරුවක් කිව්වොත් මම නිවැරදි. මෙතන ඔයාලට දැක ගන්න පුළුවන් පුංචි ගල් විහාරය කියලා හඳුන්වා තිබෙනවා. මේ පිළිබඳ සම්පූර්ණ විස්තර දැනගන්න ඕන නම් මෙම ස්කෑන් එක බාකෝඩ් එක ස්කෑන් කරලා ඔයාලට ඒ දේත් දැනගන්න පුළුවන්. මෙම ස්ථානයේ තව ඒ වගේම ගුහා විහාරය කියලාත් හඳුන්වනවා. මොකද සංචාරකින් ආවට මෙම ස්ථානයේ තියෙන්නේ මම එකක් කියන්න ඕනේ. ලංකා තිලක පිළිමය බලන්න එන කෙනෙක්ට ලංකා තිලක පිළිමය අසලින් වම් පැත්තට පැමිණ එන්න පුළුවන් මෙම ස්ථානය බලන්න. මොනතරම් සුවිශේෂී නිර්මාණයක්ද. මෙම ඉන්න ඉසව්ව බද්ධ සීමාව කියලා හඳුන්වන මෙතනින් එහා කොටස මෙම ස්ථානයේ ගොඩක්ම අපිට දැක ගන්න පුළුවන් රහතුන් වහන්සේලාගේ භස්මාවශේෂ තැන්පත් කරලා නිර්මාණය කළාද කුඩා ස්තූප නැත්නම් සොහොන් ගෙවල්. ඒ කාලේ රජ දරුවන් අපේ මේ බුදුදහමත් එක්ක පුදුමාකාර බැඳියාවක් තිබිලා තියෙනවා. නැතිනම් මේ විදිහට අපිට හැමතැනම බුදු පිළිම ශෛලමය බුදු පිළිම දැක ගන්න ලැබෙයිද කියලා ප්‍රශ්නයක් අපේ හිතවල ඉතිරි කරනවා. මෙතනින් එහාට මම ඔයාලා එක්ක යන්න දැන් ඉන්නේ පුංචි ගල් විහාරේ. පුංචි ගල් විහාරයෙන් පස්සේ මම නැවත අපේ ගමන පටන් ගත්ත තැන ලංකා තිලක පිළිමගේ එතන එහා පැත්තේ කිරිවෙහෙර තියෙනවා. කිරිවෙහෙරට එක්කයි යන්න. හැම ගමනට අපි මෙහෙම යන්. එතනින් එහාට තව පොඩි කොටස් කිහිපයක් තමයි මෙම වීඩියෝ එකට ඔයාලට අරගෙන තියෙන්නේ. ඉතින් එන්න මාත් එක්ක අද මම ඔයාලා එක්ක යනවා ගල් විහාර පූජා භූමියේ ගල් විහාරය බලන්නත් මේ විදියට. ඉතින් ඔයාලට කිව්ව විදිහටම ලංකා තිලක පිළිමගේ ඒ දේවල් බලන්න එක්කන් ගිහිල්ලා මම ඔයාලව දැන් එක්කගෙන ආවේ. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ පොළොන්නරුවේ රන්කොත් විහෙර හා සමානම වැඳුම් පිදුම් ලබන කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන්. මම මේ ස්ථානයට යන්න කලින් ඔයාලට පොඩි දෙයක් පෙන්වන්න. ඔයාලට පේනවා ඇති ශෛලමය නිර්මාණය කොහොමද කියලා. මෙතන උඩ එකතු වෙන ජලය පිට වෙන්න තමයි මේ විදිහට මෙම ශෛලමය ආකාරයෙන් මෙම කාණු පද්ධතිය ඉතා අලංකාර ලෙස නිර්මාණය කරලා තියෙන්නේ. මගේ මතකයට එනවා මෑත කාලයේ ජනප්‍රිය වූ ගීතයක්. මේ තරම් සිව් මැල්ද කළුගල් සිතන්නටවත් බැරි නිසා මම ගියා අවු කන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා. ඒකට හොඳම නිදසුනක් තමයි මම ලංකා තිලක පිළිම ගේට් පෙන්වුවේ. මම ඒ ගීතය වාට උපමා කරලා ගත්තේ මෙම නිර්මාණ ඉතා විශිෂ්ට ගණයේ නිර්මාණ නිසා. මම දැන් ඔයාලව එක්කයි යන්නම් කිරිවෙහෙර මෙම චෛත්‍ය රාජානන් වහන්සේ බලන්න. ඒ වගේම මෙතන තියෙන විශේෂත්වය මෙම විස්තරය මේ විදිහට මම ඔයාලව අරගෙන එන්නම්. මෙම කිරිවෙහෙර කියන නමින් ප්‍රචලිත මෙම ස්තූපය නම හෝ මේ ඉදිකරනු ලැබුවේ කවුරුන් විසින්ද යන්න නිශ්චිතව කිව නොහැකි බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. එහෙත් මහා පරාක්‍රම බාහු රජතුමාගේ බිසවක් වූ සුභද්‍රා දේවිය පොළොන්නරුවේ ස්තූපයක් කළ බව සඳහන් වන බැවින් එය මේ ස්තූපය වන්නට ඇතැයි අනුමාන කරනු ලබනවා. පොළොන්නරුවේ දක්නට ලැබෙන අනෙකුත් ස්තූපයන්ට වඩා හුණු බදාම කපරාදුව ආරක්ෂා තිබීම නිසා වර්තමානයේ මෙම කිරිවෙහෙර නමින් ප්‍රචලිතව තිබෙනවා. ඔයාලට එය හොඳම ආකාරයෙන් දැක ගන්න පුළුවන් මෙම ස්ථානයට ආවොත්.
තනි සුදු පැහැයෙන් නැත්තම් කිරි පැහැයෙන් බබලන නිසා මෙම චෛත්‍ය රාජයාණන් කිරිවෙහෙර නමින් හඳුන්වනවා. මෙම ස්ථානයේ අද සංචාරකයන් දැක ගන්න අඩු වුණත් පොහෝ දිනයන්හි මෙම ස්ථාන විශාල ලෙස සෙනග අතින් ජනකායන් අතින් පිරී ඉතිරී යන තැනක්. නටබුන් අවශේෂ මේ විදිහට ඉතිරි වී තිබුණත් මෑත කාලයේ විටින් විට කරන සුණු පිරියම් කරන නිසා මේ ආකාරයෙන් කිරිපැහැයෙන් බැබලෙනවා. අන්න ඒ නිසාම කිරිවිහෙර කියලා හඳුන්වන්නේ. මෙතනින් එහාට දැන් නම් ඇවිත් තිබෙන්නේ මෙම වීඩියෝවේ අවසාන කොටස ලඟ වෙන පවතින්නේ. මෙම ස්ථානයෙම පොළොන්නරුවේ ආවොත් ඔයාලා යන නැත්තම් පොළොන්නරුවේ එනවනම් ඔයාලා කියන්නේ අපි ගල් විහාරය බලන්න ගියා කියලා. අන්නේ ගල් විහාරය බලන්න මෙතනින්ම යන්න පුළුවන්. මෙම ස්ථානයෙම ගමන් කරන්න පුළුවන් වුණත් මම මෙතනින් යන්නේ නැහැ. මොකද මගේ වාහනේ අරන් මම එහා පැත්තේ යන්න ඕනේ. මම ගල් විහාර පූජා භූමියට ඔයාලව දැන් එක්ක යන්න මේ විදිහට. සංචාරය ආරම්භ කරපු ස්ථානේ මෙතනින් එහාට යන දේ මට ගල් විහාරයට. ඉතින් කිව්ව විදිහටම දැන් යන් අපි ගල් විහාර පූජා භූමියට. පොළොන්නරුවේ සංචාරය එන කෙනෙක් නම් ආව කෙනෙක් නම් හොඳටම දන්නවා ඇති මෙම ස්ථානය අමුතුවෙන් හඳුන්වන්න දෙන්නේ නැහැ. පොළොන්නරු ගල් විහාරය. ඔයාලට මේ මගේ දකුණු පසින් පේන්න තියෙන්නේ පොළොන්නරු ගල් විහාරය. අන්න ඒ ස්ථානයේ තමයි මම දැන් ඔයාලව එක්ක යන්න හදන්නේ. අද සෙනසුරාදා දිනයක් නිසා අපි අන්තිම දිනයක් නිසා සංචාරකයන් බොහෝ පිරිසක් අද දිනේ ඇවිත් ඉන්න අපිට දැක ගන්න පුළුවන්. මොකද බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා මෙම ස්ථානයන්ට එන්න. පොළොන්නරුවේ වන්දනාවේ එන ඔයාලට ඉතින් මෙම වීඩියෝ වැදගත් වෙයි කියලා හිතනවා. මගේ පළවෙනි වීඩියෝ එකෙන් මම ඔයාලට සම්පූර්ණ පළමු කොටසෙන් අරගෙන ආවා ඒ යා යුතු ස්ථාන. අද මේ දෙවෙනි කොටසේ දැන් භාගයක් හරි අඩක් වීඩියෝෙන් ඉවරයි. දැන් ඉන්නේ ලංකාවේ සංචාරකයන් වැඩි පිරිසක්, දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් පොළොන්නරුවේ ආවොත් වන්දනාවට පැමිණෙන ගල් විහාර කියන ස්ථානයට යන ස්ථානේ. ඉතින් මම දෙයක් කියලා මේ ස්ථාන වලට ආවොත් අපි මේ ඔයාලගේ විඩාව නිවා ගන්න අවශ්‍ය දේවල් හැම එකක්ම පිරිසිදුව පිළිවෙලට එම කඩවල් තියෙන මේවටත් එන්න. මොකද ඔයාලගේ එන එම සංචාරකයන්ගේ ලැබෙන මුදල් වලින් තමයි කොටස් වලින් තමයි ඔයාලගේ ජීවිකාව ගෙනියන්නේ. මම දැන් ඔයාලා එක්ක යන්න පොළොන්නරුවේ ගල් විහාරයට. මොකද ලංකාවේ මෙන්ම ලෝකයෙන් ප්‍රසිද්ධ එම ස්ථානෙට අපි යමු දැන් මේ විදිහට. මෙම ගල් විහාරයේ සංචාරය යෙදෙනවා නම් ඔයාලට ආවොත් මෙම ස්ථාන වලින් ඔයාලට මෙම ස්ථාන මතකයේ සිටින්න සමරු සිහි වටන සමරු පළකුණත් මිලදී ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා මේ වන්දනාවේ ආවොත් මෙම ස්ථාන වලින් පොඩි හෝ යම් දෙයක් මිලදීගෙන මෙයාලටත් සහයෝගයක් දක්වන්න. තව පොඩි දුරයි තියෙන ගල් විහාරයට අපි යමු ඒ ස්ථානය බලන්න. පොළොන්නරුවේ සංචාරයට පැමිණෙන බොහෝ දෙනෙක්ගේ සංචාරක ආකර්ෂණ දිනාගත් ස්ථානයක තමයි මම අද ඉන්නේ. පොළොන්නරුවේ ආවොත් කට්ටිය නැත්නම් එන සංචාරයෙන් හැවොම වගේ පුරුදු වෙලා ඉන්නේ මෙම ගල් විහාරය, මෙම ස්ථානය වැඳුම් පිදුම් කරන්න. මොකද අනිත් තැන් වලට යන්න තියෙන දුර ප්‍රමාණත් එක්ක බලද්දී මෙම ස්ථානයේ තමයි වැඩිම සංචාරක ආකර්ෂණ තියෙන්නේ. ඒත් මෙම ගල් විහාර පූජා භූමිය අවට නරඹුම් ස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒ නිසාමයි මම මෙම සම්පූර්ණ වීඩියෝ එක ගල් විහාරේ ආවොත් නැත්නම් මෙම 12 මස් ස්ථාන පූජා භූමියට ආවොත් ඔයාලට බලන්න ඕන තැන් නිවැරදි ලෙසම අරගෙන ආවේ. අපි යමු මෙම ස්ථානයට ගිහිල්ලා මෙම ස්ථානයේ තියෙන වැදගත්කම මේ විදිහට බලමු. පොළොන්නරු ගල් විහාර පූජා භූමිය.
ඓතිහාසික අතින් මෙන්ම පූජනීයත්වයෙන් යුතු වන්දනා මානයට ලක් වෙන ඉතා ශ්‍රේෂ්ඨ නිර්මාණයක්. ඔයාලට මෙතෙන්ට ආවොත් දැක ගන්න පුළුවන් එහා පැත්තේ කෙළවරේම සමාධි බුද්ධ ප්‍රතිමාවක් තිබෙනවා. ඒ වගේම හිටි පිළිමය, සැතපෙන පිළිමය යන එම පිළිම වහන්සේ තුනම මෙම ස්ථානයෙන් අපට දැක ගන්න පුළුවන්. ඒ වගේම කතිකාවත අඩංගු පුරාණ සෙල්ලිපියත් මෙම ස්ථානයේ දැක ගන්න පුළුවන්. මම ඔයාලගෙන් එක දෙයක් ඉල්ලනවා මෙම ස්ථානයට ආවොත් විනීතව හැසිරෙන්න. මොකද මම මගේ කලින් වීඩියෝ එකේ ඔයාලට ඒ දේ මතක් කරා. මේ හැමතැනම මේ ප්‍රදර්ශනය කරලා තියෙනවා බැමි මත ඇවිදින්න එපා. ඒ වගේ දේවල් සඳහන් කරලා තියෙනවා. මොකද මෙම ස්ථානයේ පැවැත්ම උදෙසාමයි මෙම ස්ථානයේ තියෙන පූජනීයත්වයේ උදෙසාමයි ඒ විදිහට මේ දේවල් සඳහන් කරලා තියෙන්නේ. ඔයාලට පේන ඇති සංචාරක ඉන් විශාල ප්‍රමාණයක් දැන්වත් ඇවිත් තිබෙනවා. මොනතරම් සිත් සනසන දර්ශනයක්ද. අද සති අන්ත දිනයන් නිසා සංචාරකයන් දැනටමත් ඇවිල්ලා තියෙන්නේ. මෙම ස්ථානය ඔයාලට දැක ගන්න පුළුවන් ගල්විහාර කියන ස්ථානය සම්පූර්ණ පිහිටි ස්වභාවික පිහිටි ගලක තමයි මෙම නිර්මාණය කරලා තියෙන්නේ. මොනතරම් විශිෂ්ට ගණයේ නිර්මාණයක්ද. මම මේ පිළිබඳ මම දන්න තොරතුරු මට දැනගන්න ලැබුණු තොරතුරුත් එක්ක ඉතිහාස කතාව මම අරගෙන එන්නා. මෙහි නිවැරදි භාවය වැරදි තරක් ඇත්නම් ඒවා නිවැරදි කර මට ඔයාලත් තොරතුරු එක්කන්න කියලා මම ඉල්ලනවා. මෙම නිර්මාණයේ ඔයාලට කෙළවරින්ම පේනවා ඇති සමාධි බුද්ධ ප්‍රතිමාව. ඉන් පිළිඹු වන්නේ බුද්ධත්වයට පත්වීම. එනම් අපමහා බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට පත්වීම නිරූපණය කිරීමට තමයි ඒ විදිහට එම බුදු ප්‍රතිමාව නැත්නම් බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන සංචාරකින් පිරිසක් ඉන්න ස්ථානය. එම ස්ථානයේ ඇතුළට වන්න නිර්මාණය කරලා තියෙන නිර්මාණයෙන් අදහස් වෙන්නේ මාතෘ දිව්‍ය රාජ්‍යයන්ට අභිධර්මයේ දේශනා කිරීම. ඉන් පසුව මේ හිටිපිලිම වහන්සේගෙන් නිරූපණය වන්නේ බුදුරජාණන් වහන්සේ අවසන් වරට ලෝකයේ දෙස බැලීම. විදහා මානවීමට තමයි එම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම අවසාන පිළිම නිර්මාණය සැතපෙන පිළිමය බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණය පිළිඹීම වීමට තමයි එම නිර්මාණය සිදු කරලා තියෙන්නේ. විශිෂ්ට නිර්මාණයක්. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ ස්ථානය මෙතරම් මේ විදිහට ආරක්ෂා වී තිබෙන්න එක හේතුවක් තිබෙනවා. මෙම පොළොන්නරුව 12 මස්ථාන පූජා භූමියට එවකට දැඩි ආක්‍රමණයක් එල්ල වුණා. කාලිංග මාර්ග ආක්‍රමණය. එම කාලිංග මාර්ග ආක්‍රමණයෙන් මෙම ස්ථානය මේ විදිහට ආරක්ෂා කර ගැනීමට මෙම ස්ථානය සම්පූර්ණ පස් වලින් වසා දමා තිබෙනවා. ඒ නිසාම තමයි අදටත් මේ විදිහට මෙම ස්ථානය ආරක්ෂා වී තිබෙන්නේ. පොළොන්නරු පූජා භූමියට එන කෙනෙක්ට යෑමට ස්ථාන 15ක් 16ක් ප්‍රධාන ස්ථාන පිහිටා තිබෙනවා. ඒ අතරින් නිවැරදි ආකාරයෙන්ම දැක ගන්න පුළුවන් ඉතිරි වී ඇති තිබෙන ස්ථානයක් විදිහට මෙම ගල් විහාර පූජා භූමිය හඳුන්වන්න පුළුවන්. තවත් එක් ඉතිහාස කතාවක් තියෙනවා. ඒ කතාවත් මම ඔයාලට අරගෙන එන්න. මොකද ඔයාලට පේනවා ඇති සැතපෙන පිළිම වහන්සේගේ එක් හස්තයක දැක ගන්න පුළුවන් විශාල පළුවක් ගැලවී ඇති ආකාරය. ඒ වගේම සිරුරෙහි මැද වෙඩි පහරවල් දෙකක් අපිට දැක ගන්න පුළුවන් කළු පැහැයට හුරු පැහැයකින්.
ජනප්‍රවාදයන කතාවක් තියෙනවා. එවකට ඉංග්‍රීසි පාලන සමයේ එම ඉංග්‍රීසින්ගේ නැත්නම් එම පාලකයන්ගේ විනෝදාංශයක් වී තිබෙනවා අලියතුන් ඝාතනය කිරීම නැත්නම් දඩයම් කිරීම. ඉන් අනතුරුව එම දළවලින් ලබා ගන්න ගජමුතු වෙළඳාම් කිරීමට ඔවුන් හුරු පුරුදු වී සිටි බවක් ජනප්‍රවාදයේ සඳහන් වී තිබෙනවා. ඒ ආකාරයට අලියතුන් සොයා දඩයමේ ආව විදේශිකයින් පිරිස නැත්නම් සුද්දන් පිරිසකට මෙම ස්ථානයට වැඳුම් පිදුම් කරන අපේ මුතුන් මිත්තන් පිරිසක් හමු වී තිබෙනවා. ඉන්පසු ඔවුන් අසා තිබෙනවා ඔබලා මොකද මෙම ස්ථානයට මේ විදිහට වන්දනාමාන කරන්නේ පරණ නැති ගල් කුලකට වන්දනාමාන කරන්න කියලා. එම මුතුන් මිත්තන් පිරිස ඉන් අනතුරුව පවසා තිබෙනවා මේවා නිකම් ගල් නෙවෙයි, නිකම් බුද්ධ ප්‍රතිමා නෙවෙයි. මේ වගේ මහා බලයක් තිබෙනවා කියලා. ඉන්පසුව එම සුද්දන් කියලා තියෙනවා මෙම පිළිම වල ඇති බලයක් නැහැ. පුළුවන් නම් ඒ බලය පෙන්වන්න කියලා. විදේශිකයන්ට එදා දවසේ අලියතුන් දඩයම් කරගන්න බැරි වුණත් මොකද්දෝ වගේ අර කතාව කිව්වට පස්සේ කොහෙදෝ සිට පැමිණි ඇතුන් දෙදෙනෙක් අර විදිහට මේ ප්‍රතිමා වලට නැත්තම් බුදුදහමට නිගා කරලා කතා කරපු එම සුද්දව පාගා මැරුවා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ පාගා මරන්න හේතුව නම් ඔව් එම සුද්දා නැත්නම් එම විදේශිකයා මෙන්න මේ ස්ථානේ මම ඔයාලට පෙන්නන්නම්. එම සලකුණත් චුට්ටක් ඉන්න මම ඔයාලට එම සලකුණ පෙන්නන්නම්. මේ ස්ථානයේ තමයි එම සලකුණ ඔයාලට දැක ගන්න පුළුවන්. ඒ සලකුණ තමයි මේ තියෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් කකුල් දෙක දෙපසට නැත්නම් දෙපැත්තට මේ විදිහට තබාගෙන තමයි මේ ඔයාලට පේන සැතපෙන පිළිමයට වෙඩි තැබුවා කියන්නේ. ඔයාලට පේනවා ඇති. එම වෙඩි තැබීම පසුව තමයි අර විදිහට වනයේ සිට පැමිණි ඇතුන් දෙදෙනෙක් ඉන් එක් ඇතෙක් අර විදේශිකව පාගා මැරුවා කියන්නේ. ඉන් පසුව එක් ඇතෙක් විදේශිකයන් විසින් වෙඩි තබා තිබෙනවා. වෙඩි තැබුවට පස්සේ එම ඇතා දිව ගොස් වැටුණු ස්ථානය නැත්තම් ඇතා වැටිලා මැරුණු තැන ඇතු මල් පිටිය ඇතා මල පිටිය ඇතුමල් පිටිය ලෙස ව්‍යවහාරයේ සඳහන් වෙනවා. එම ගම අදටත් ඇතුමල් පිටිය කියා මේ ප්‍රදේශයේ ඉතා ප්‍රසිද්ධ ගමක් විදිහට අපිට දැක ගන්න පුළුවන්. පොළොන්නරුව මෙම 12 මස් ස්ථාන පූජා භූමියේ දකින්නම ඕන තැනක් නැත්නම් කාටවත් ප්‍රසිද්ධ තැනක් වෙන ගල්විහාර පූජා භූමිය ගැනත් එම විස්තරය මම මේ දින වලට අරගෙන ආවා. මෙතනින් එහාට තවත් සංචාරක ස්ථාන 3ක් වගේ තමයි තියෙන්නේ. ඒ ස්ථාන තුනටත් මම ඔයාලව එක්කගෙන යන්න අද දවසේම මොකද මෙම වීඩියෝ එක තවත් කොටසකට අරන් යන්න ඕනේ නැහැ. අද දවසේ මෙම වීඩියෝ එක මම ඔයාලට අරගෙන එන්න. අපිට දැන් යන්න ඉතුරු වෙලා තියෙන්නේ තිවංක පිළිමගේ දෙමළ මහා සෑය නෙළුම් පොකුණ කියන ස්ථාන තුනට අපිට යන්න ඉතුරු වෙලා තියෙනවා. මොකද සංචාරකයන් වැඩි පිරිසක් මෙම ගල් විහාරයට ආවට හරි අඩුවෙන් තමයි එමේ ස්ථාන බලන්න යන්නේ. අන්න ඒ ස්ථාන වලට මම අද ඔයාලව එක්කගෙන යනවා මේ විදිහට. මෙම 12 මස් ස්ථාන පූජා භූමියේ වීඩියෝ අවසාන කොටසට තමයි දැන් ළඟා වෙමින් පවතින්නේ. ඔයාලව දැන් මම එක්කන් යන්නේ. ඔයාලට පේනවා ඇති. ඔයාලට මේ පේන්න තියෙන්නේ ගල් විහාර පූජා භූමියෙන් පිටවීමේ මාර්ගය. ගොඩක් දෙනෙක් පුරුදු වී තිබෙන්නේ මෙතනින් ගල් විහාරේ නරඹා මෙතනින් පිටවල යන්න. මම එක දෙයක් ඉල්ලනවා ඔයාලට පුළුවන් නම් මේ බෝඩ් එක ගහලා තියෙන්නේ ශ්‍රී ලංකා පිළිමගේට නෙළුම් පොකුණ දෙමළ මහා සෑය. පොළොන්නරුවේ ආවොත් යා යුතුයම ස්ථානයන් කිහිපයක් තිබෙන තැනකට තමයි මම දැන් ඔයාලව එක්ක යන්නේ. මොකද මම එහෙම කියන්නේ මෑත කාලයේ බිහි වූ විශිෂ්ට නිර්මාණයක් වන නෙළුම් පොකුණ රංගහලට පාදක වූ එම ඉතිහාසයේ ඇත්තටම නිර්මාණය වී තිබෙන නෙළුම් පොකුණ බලන්න තමයි යන්නේ. ඒ වගේම කියන්න ඕනේ චෛත්‍යයක් විදිහට නිර්මාණය වුණා නම් ලෝකේ විශාලතම චෛත්‍ය දෙමළ මහා සෑය. එම චෛත්‍යත් අපිට බලා ගන්න පුළුවන් මෙම ඉදිරියෙන් එම චෛත්‍යයේ පාදම කොටසට විතරයි එම චෛත්‍ය නිර්මාණය කර අවසන් කිරීමට හැකියාව ලැබී ඇත්තේ. එම කොටසත් අපි බලමු මේ විදිහට ගිහිල්ලා. මෙම ගල් විහාර පූජා භූමියේ බලන්න ආවොත් යා යුතු ස්ථානයක් ඒත් මොකද්දෝ දෙයකට සංචාරක ආකර්ෂණය අඩුවෙන්ම ලැබෙන ස්ථානයක් බලන්න තමයි මම අද ඔයාලව දැන් එක්කගෙන යන්න හදන්නේ.
මෙම ස්ථානයට කියන්නේ ඔයාලට මෙතනින් දැක ගන්න පුළුවන් සඳහන් කරලා තිබෙනවා දෙමළ මහා සෑය. දෙමළ මහා සෑය. දෙමළ මහා සෑය යනුවෙන් මෙය හඳුන්වන්න විශේෂ හේතුන් කිහිපයක් තියෙනවා. මම ඒ හේතුන් මෙම ස්ථානයට ගිහිල්ලා ඔයාලට අරගෙන එන්න. සාදා නිම කළා නම් දකුණු ආසියාවේ විශාලතම දාගැබ ලෙස අපිට දැක ගැනීමට තිබුණු ඒත් අපේ අවාසනාවකට සාදා නිම කිරීමට නොහැකියාවක් ලැබුණු දෙමළ මහා සෑය තමයි මේ දකින්න තියෙන්නේ. අද මම ඔයාලා එක්කයි යන්නේ මෙම විශිෂ්ට නිර්මාණය බලන්න. අපි යමු මේ විදියට දෙමළ මහා සෑය බලන්න. පොළොන්නරුවේ මේ වගේ දෙයක් තියෙනවා කියලා ඇස් දෙකකින් දකින්නත් පින් කරන්න ඕනේ. අන්න ඒ නිසා මං කිව්වේ පොළොන්නරුවේ ආවොත් මෙම ස්ථානයට අනිවාර්යෙන් ඔයාලට එන්න කියලා. ඔයාලට පේනවා ඇති දැන් මම ඉන්න උස මට්ටම ඔයාලට හිතා ගන්න පුළුවන් වෙයි. මොකද ඔයාලට පහළ පෙන්නන්නම්. දැන් ඉන්නේ භූමි මට්ටමේ ඉඳන් පොළොව මට්ටමේ ඉඳන් විශාල උසකින් මේ විදිහට පරිසකසා තිබෙන්නේ. එන සංචාරකයන්ට එම ස්ථානයට ගිහිල්ලා ඒ දේවල් නිවැරදිවකින් බලා ගැනීමට පහසු වන ආකාරය නිසායින් තමයි මේ විදිහට පඩිපෙළ සකස් කරලා තියෙන්නේ. මෙම දෙමළ මහා සෑය සාදා නිම කළා නම් දකුණු ආසියාවෙම විශාලතම දාගැබ වෙන්න තිබුණා. දෙමළ මහා සෑය යනුවෙන් හඳුන්වන්න විශේෂ හේතුවක් තියෙනවා. එම හේතුව වන්නේ පරාක්‍රම බහු රජතුමා දකුණු ඉන්දියාව ආක්‍රමණය කර රැගෙන ආ සිරකරුවන් විසින් මෙම දාගැබ සෑදීමට යොදාගත්ත නිසා තමයි දෙමළ මහා සෑය යනුවෙන් හඳුන්වා ඇත්තේ. කොහොමද මේ පේන සුන්දරත්වය මොනතරම් විශිෂ්ට නිර්මාණයක්ද දකින්න තියෙන්නේ. ඔයාලට හිතා ගන්න පුළුවන් මේ නිර්මාණයට යොදා දෙන මේ ගඩොල් ප්‍රමාණයෙන්ම මෙම දාගැබ කොපමණ විශාලත්වයක් තියෙයිද මේ සාදා නිම කරා නම්. එක අතකින් මට පොඩි දුකක් තියෙනවා. මොකද පොළොන්නරුව හිටියට මගේ පළමු වතාව මෙම ස්ථානයට මේ නරඹන්න ආපු. ඉතින් පොළොන්නරුවේ සංචාර කරන්න ආවොත් වැදගත් යයි හිතන නිසාමයි මෙම ස්ථාන වලට බලන්න මම ඔයාලව එක්කන් ආවේ. ඔයාලට පොඩි දෙයක් පෙන්වන්න ඕනම දෙයක්. එන්න ඒ දේ බලන්න. ඔයාලට පේනවා ඇති මෙම ස්ථානයේ කැණීම් කටයුත්තක් සිද්ධ වෙනවා. හිතා ගන්න පුළුවන්නේ මෙම ස්ථානයේ එතකොට පාදම කොටස කොපමණ ගැඹුරකින්ද තියෙන්නේ කියලා. විශාල ගැඹුරක් තමයි දකින්න තියෙන්නේ. මේ පාදමේ ඉඳන් තාම මේ පේසා වලලු මට්ටමටවත් සාදා නිම කරපු නැති අඩක් නිම කර දාගැබක් තමයි මෙම දෙමළ මහා සෑය කියන්නේ. තට්ටු 7කට මේ නිර්මාණය කර ඇති අතර ඔයාලට මේ දකින්න තියෙන්නේ ස්වභාවික ආකාරයෙන් පිහිටි කන්දක්. මෙම කඳු වැටිය වට කර තමයි මෙම දාගැබ නිර්මාණය කරන්න පරාක්‍රම බහු රජතුමා ක්‍රියා කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට දැක ගන්න පුළුවන් මෙම දාගැබ මත කොටවෙහෙර සම්ප්‍රදායට අයත් තවත් දාගැබක් දැක ගැනීමට තියෙනවා. ඒ විතරක් නෙමෙයි මතයක් තියෙනවා මෙම දාගැබ සාදා නිම කිරීමට නොහැකි වූ නිසා මෙම දාගැබ නිර්මාණය කිරීමට ගෙන ගඩොල් වලින් නැත්නම් එම අමුද්‍රව්‍ය වලින් රන්කොත් වෙහෙර නිර්මාණය කළා යයි ඒ හුදෙක් මතයක් පමණයි මට දැනගන්න ලැබුණු තොරතුරු එක්ක තමයි මම ඔයාලට මේ දේවල් අරගෙන එන්නේ. මෙතනින් එහාට මෙහි සුන්දරත්වය විඳින්න නම් මට ලැබුණු තොරතුරුත් එක්ක උදේවරුක හෝ හවස්වරුක එන්න ඕනේ. මොකද අංශක 360ක ලස්සන දර්ශනයක් අපිට බලා ගන්න පුළුවන්. පොළොන්නරුවේ ආවොත් මෙම ස්ථානෙට එන්න මතක කරන්නත් එපා. මම දැන් ඔයාලව එක්කයි යන්න මගේ සංචාරයේ අවසාන ඉසව් වන නෙළුම් පොකුණ හා එම ස්ථානයේ පිහිටා තිබෙන දිවංග පිළිමගේ බලන්න මේ විදියට. මෙම වැඩසටහනේ අවසාන කොටසට දැන් ළඟා වෙමින් තියෙන්නේ. මොකද සංචාරය කළ යුතු ස්ථාන අතරින් මම හිතනවා මම ඔයාලව හැම ස්ථානයකට වගේ නිවැරදි ලෙසම එක්කගෙන ආවා. සංචාරක ආකර්ෂණය අඩුවෙන් දිනාගත්ත වැඩියෙන් දිනාගත්ත කියන හැම ස්ථානයකටම එක්කගෙන ආවා. පොළොන්නරු ඉතිහාස කතාව තුළ බිහි වූ තවත් අති විශිෂ්ටතම නිර්මාණයක් තමයි මේ දකින්න තියෙන්නේ. ඔයාලට මෙම නිර්මාණය දැකපු ගමන් මතක් වෙනවා ඇති අපේ අතීතයට වඩා නූතනය. මොකද කොළඹ
නෙළුම් පොකුණ රඟහල. කොළඹ නෙළුම් පොකුණ රඟහලට එම නිර්මාණයට පාදක වූ අපේ සංස්කෘතික වටිනාකමින් යුතු එම නිර්මාණය තමා මේ දකින්න තියෙන්නේ. මෙම ස්ථානය හඳුන්වන්නේ නෙළුම් පොකුණ කියා. මෙම ස්ථානය නෙළුම් පොකුණ යනුවෙන් හඳුන්වන්න එක් විශේෂ හේතුවක් තියෙනවා. එම හේතුව වන්නේ පිපුණු නෙළුම් මලයක හැඩයකින් යුක්තව නිර්මාණය කර තිබීම නිසා මෙම ස්ථානයට නෙළුම් පොකුණ යනුවෙන් නම පටබැඳුනා යැයි මූලාශ්‍රවල සඳහන් වෙනවා. මෙවැනි නිර්මාණයන් බලන්න පොළොන්නරුවේ ආවොත් එන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලන ගමන් මගේ වීඩියෝවේ අවසාන කොටස වන දිවංග පිල්මගේ බලන්න මම ඔයාලව දැන් මේ විදිහට එක්කා යනවා. මොකද බොහෝ දෙනෙක් සංචාරයේ යෙදුනත් මේ ස්ථානවලට එන්නේ නැහැ. ඔයාලට දෙන්න පුළුවන් මම පෙන්නන්නම්. අතන වෙළඳාමේ නිරත වීමට පුද්ගලයෙක් පැමිණ තිබෙනවා. මෙම ස්ථානවලට සංචාරකයන් එනවා නම් ඔවුන්ගේ ජීවිකාවද අතමිටද සරු වෙනවා. මම ඉල්ලන්නේ මෙම ස්ථානවලට අනිවාර්යෙන් පොළොන්නරුවේ ආවොත් ඇවිත් යන්න අමතක කරන්න එපා. ඉතින් අපි යමු මේ විදිහට වීඩියෝවේ අවසාන කොටස නැත්තම් ගල් විහාරය આવොත් යන්න තියෙන අවසානම අංගය වන තිවංග පිළිමගේ බලන්න. පොළොන්නරුවේ සංචාරය යෙදෙන කෙනෙක්ට මෙම පූජා භූමියේ සංචාරය කරන්න ඕන තැන් සියලුම දේවල් මෙම වීඩියෝවේම අන්තර්ගත කරලා තියෙනවා. සංචාරයේ යෙදෙන කෙනෙක්ට අවසන් වශයෙන් පොළොන්නරු පූජා භූමිය තුල පිහිටා තිබෙන නැරඹිය යුතුම ස්ථානයක් තමයි මෙම තිවංග පිළිමගේ කියන්නේ. මගේ කලින් වීඩියෝ එකකිනුත් මම ඔයාලට අරගෙන ආවා. අපි යමු මෙම තිවංග පිළිමගේට බලන්න. මොකද ඉතා විශිෂ්ට ගණයේ නිර්මාණයක් තමයි මෙතන අපිට දැක ගැනීමට තියෙන්නේ. සංචාරක ආකර්ෂණය අඩුවෙන් ලැබෙන නමුත් යුතුම ස්ථානයක් තමයි මෙම තිවංග පිළිමගේ කියන්නේ. ඔයාලට දෙයක් පෙන්වන්න. මොකද මෙතනට එන දේශීය විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණ දිනා ගැනීමට නැත්නම් ඔවුන් හට ලබා ගැනීමට මෙම ස්ථානවල සිහිවටන මෙම අලුවිසල් තිබෙනවා. මෙම ස්ථානවලට පැමිණියොත් මෙම දේවල් මිලදී ගන්නත් අමතක කරන්න එපා. මම මීට කලිනුත් ඒ දේ මතක් කරා. මොකද මෙවැනි නිර්මාණ කිරීමට මෙම නිර්මාණකරුවන් මහත් පරිශ්‍රමයක් දරනවා. එම වෑයමට ලැබෙන ඔබ මිලදී ගන්නා වටිනාකමින් තමයි මොවුන්ගේ ජීවිකාව ගෙනියන්නේ. බලන්න ඔයාලට පේනවද? ලස්සන නිර්මාණ රසක් අපිට දැක ගැනීමට තියෙනවා. මේ දේවල් මම මාතෘකාවෙන් පිට යනවා කියලා හිතන්න එපා. මම මේ දේවල් පෙන්වන්නේ මේවත් අපි දකින්න ඕන දේවල්. ලීයෙන් කරන ලද කෝපයක්. ඉතින් මේ දේවල් සාමාන්‍ය අපිට දකින්න අඩුයි. මේවා මට දැක ගන්න ආරංචි වුණු විදිහට දැනගන්න ලැබුණු විදිහට මෙම මාමා විසින්ම තමා සාධනම කියලා දැනගන්න ලැබුණේ. බලන්න මෙම නිර්මාණ කොහොමද කියලා. වතුර බෝතල් ප්ලාස්ටික් වගේ නෙවෙයි ස්වභාවික නිර්මාණ. පිඟාන කොහොමද? හොඳට බඩ පිරෙන්න බත් කන කෙනෙක්ට නම් මේ පිඟානත් ඇති ඉතින්. අපි යමු දැන් තිවංග පිළිමගේ බලන්න. මොකද බලන්න ඕන ස්ථානයක් පොළොන්නරුවේ ආවොත්. තිවංග පිළිමගේ පිළිබඳ විස්තරය මම ඔයාලට මේ විදිහට අරගෙන එන්නම්. ඔයාලට පේනවා ඇති මොනතරම් අපූර්ව විශිෂ්ට ගණයේ නිර්මාණයක්ද මෙම තිවංග පිළිමගේ කියන්නේ. මෙම තිවංග පිළිමගේ ලෙස හැඳින්වෙන පිළිමගය මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 1153 1186 කාලවකවානුවේ ජේතවනාරාමයට අයත් බව හඳුනාගත හැකි අතර මෙහි ඇති දැවැන්ත බුද්ධ ප්‍රතිමාව තුන් තැනකින් නැමුණු ආකාරයෙන් සාදා ඇති බැවින් මෙම පිළිමගේට තිවංක යන නම ලැබුණු බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. මෙම පිළිමගය වඩාත් ප්‍රචලිත වී ඇත්තේ එහි ඇතුළත ඇති 12 වන සියවසට අයත් පිතු සිතුවම් නිසාවෙන්මයි. ජාතක කතාවන් වල ජවනික හා බුද්ධ චරිතයේ ඇතම් සිද්ධි අලලා අඳින ලද මෙම සිතුවම් පොළොන්නරු යුගයේ චිත්‍ර කලාව පිළිබඳව ශේෂව ඇති විශිෂ්ටතම නිදර්ශනයක් ලෙසත් අපිට හඳුන්වා දෙන්න පුළුවන්.
ඉතිහාසය පිළිබඳව ඇල්මක් දක්වන ඔබට මෙන්ම අධ්‍යාපනය හදාරන දුවා දරුවන්ටත් ආවොත් නැරඹිය යුතුම ස්ථානයක් ලෙස මට මෙම තිවංග පිළිමිගය හඳුන්වා දෙන්න පුළුවන්. මෙම ස්ථානවලට හාවට කමන්නේ මොකද මම මුලිනුත් ප්‍රකාශ කරා මෙම ප්‍රතිමාවලට මෙම දේවල් වලට පිටුපා ඡායාරූප ගැනීමට නැත්නම් මේට හානි වන ලෙස කටයුතු කිරීමට කටයුතු කරන්න එපා. මොකද මේ අපේ උරුමය, මේ අපේ සම්පත, මේ දේවල් තිබුණොත් තමයි මතු අනාගතයට මතු පරපුරට අපිට මේ දේවල් මේ විදිහටම දායාද කරන්න පුළුවන් වෙන්නේ. අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ ප්‍රෞಢත්වය විදහාපාන විදහාමාන වන මෙම නිර්මාණ රැක ගැනීම දැක බලා ගැනීම අපගේ යුතුයකමක්. ඉතින් පොළොන්නරු සංචාරය පිළිබඳ මම සිදු කළ වීඩියෝයේ අවසාන කොටස මම පොරොන්දු වුණු ආකාරයට අද දෙවෙනි කොටස අරගෙන ආවා. මෙම කොටසෙත් එදා නොගිය යා යුතුයම ස්ථාන වලට මම ඔයාලව අරගෙන ගියා. මෙම වීඩියෝ බලලා ඔයාලට මෙම ගල් විහාර පූජා භූමිය නැත්නම් සොළොස් මස්ථාන පූජා භූමිය ගැන අදහසක් ලැබුණා නම් එයයි මගේ එකම සතුට වන්නේ. අන්න ඒ නිසාමයි ඔයාලට මෙවැනි වීඩියෝ එකක් අරගෙන ආවේ. පුරුදු විදිහටම මම ඔයාලගෙන් ඉල්ලනවා මගේ වීඩියෝස් එක්ක දිගටම රැඳී ඉන්න. මෙවැනි නොදුරු දේවල් මම ඉදිරියේදීත් ඔයාලට අරගෙන එන්නම්. වෙනද වගේම මම ඔබෙන් අද දිනේ මේ විදිහට සමුගන්නවා. මාත් එක්ක දිගටම රැඳී ඉන්න.